හොඳට ඇස්සරලා බලන්න ඉතින් ඔයගේ වෙහිකල් එකක් මෙතන තියෙනවද කියලා. මේ තියෙන්නේ අපි හෝමගම ගොඩගමට ආවට පස්සේ චීස් කරපු වෙහිකල් වලින් කිහිපයක් විතරයි. සුමනෙත් අහනවා ඉතින් කොහොම මගේ වාහනේ මේකට දැම්මද කියලා. මං කිව්වා දැම්මා කියලා ඔලු ගෙඩියේ ඉතින් සුමනගේ ට්‍රැක්ටරය මේකට දාන්න පුළුවන් ඈ. මේකේ තියෙන්නේ අපි උලලා චීස් එක සුපිරි වාහන සෙට් එකක් නේ. හැමදාම ඉතින් වීඩියෝ බල මගේ වාහනේත් මෙහෙම ෂයින් කරා නම් හරි කියලා උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් වාහනේ කට්ටම් පොලිෂ් එකට දාන්න බෑනේ. ඉතින් උඩ බලාගෙනම ඉන්න. අරන් එන්න දුර වැඩි නම් ඉතින් ළඟ තියෙන තරකට දාන්න. දැන් ඉතින් ලංකාවේ කට්ටම් පොලිෂ් කරන සුපිරි කොල්ලෝ ටිකක් ඉන්නවා. කට්ටම් පොලිෂ් එක කරාට පස්සේ ඉතින් වැක්ස් එකෙන් අප්ඩේට් කරලා ඔයාගේ මේ වண்டிය ගොඩ කාලයක් මේ විදිහට තියාගන්න පුළුවන්. මොකද ඉතින් වැක්ස් එකක් කියන්නේ හැම වාහනයකට ඉතින් අමතර ආරක්ෂාවක් තමයි. තාපවල හූරගෙන ඉතින් පූසෝ බල්ටි ගහපුවා නම් අරන් ඉන්න එපා. ඒක ඉතින් චුට්ටක් අමාරුයි කට්ටම් පොලිෂ් කරලා යවන්න. ඉතින් කාණු වගේ කැපුණාට පස්සේ ගොඩ දාන්න චුට්ටක් අමාරුයි. ලැකරක උඩින් තියෙන සීරින් පාරවල නම් ටිකක් ඉතින් මැච් එකක් ගහලා දෙන්න ඉතින් ගැඹුරට හිරුවා කපන්න ගිහිල්ලා අන්තිමට ඉතින් තාඩුව තමයි පොලිෂ් වෙන්නේ. වෙහිකල් එකක් ඉතින් කට්ටම් පොලිෂ් කරන කලින් අපි පැනලට චෙක් කරනවා. ඉතින් චෙක් කරලා තමයි කෙරලා ගන්න අපි. කට්ටම් පොලිෂ් කොට මෙහෙමයි ඉතින් පේන්ට් එක ලොකුවට ඩැමේජ් වෙලා නැත්නම් ෂයින් එකක් ටිකක් තියෙනවා නම් ස්ක්‍රැච් මාක් විතර නම් අයින් වෙන්න ඕනේ. ඉතින් අපි ලොකුවට පේන්ට් එක කට් කරන්නේ. එහෙම කට් කරනවා නම් ඉතින් ලොකු අපරාධයක්. මොකද ඉතින් පේන්ට් එක කට් කරන වගේ පේන්ට් එකේ ආයු කාලය තමයි අඩු වෙන්නේ. ඉතින් රැවුලක් ඇඳයි දෙකම බේර ගන්න බෑ මහත්තයෝ. ඉතින් අනික ඔක යනකොට අරන් යන්නේ. ඉතින් ඔයගේ පේන්ට් එකටත් ගැලපෙනම කට්ටම් පොලිෂ් එක කරගන්න එන්න හෝමගම ගොඩගම අපි ගාවටත් ආවට පස්සේ ඉතින් අපි ගණන් කියනකොට තේරෙයි බොලට කට්ටම් පොලිෂ් කියන්නේ ලේසි දෙයක් නෙමෙයි කියලා. එහෙනම් ඉතින් වෙනද වගේම පරිස්සමට ඔයාලා ඉන්න.